මුජිබුර් රහ්මාන් මහතා අධිකරණ සහ ජාතික ඒකපත්තා අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු අමාත්‍යතුමා කතානායකතුමනි අයන් එක 2025/5/14 වන දින සමාලෝචන ක්‍රියාවලියක් කරා දඩුවම් ලිහිල් කිරීම පිණිස ආන්ත්‍රණයක් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා 2025 ජූනි මාස 2 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම කමිටුව 2025 7/18 වන දින මුල් වතාවට රැස් විය. 2 රෝමිලකම් 2 ගරු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසු ජනාධිපති නීතිඥ ස්ථිරවේ රාජා මැතිතුමා, ගරු ආචාර්ය කෞශල්‍ය ආරියරත්න නීති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරින් පුල්ලේ මහතා, ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් නීතිපති දෙපාර්තමේන්තුව, මහාචාර්ය වසන්තා සුබසිංහ සමාජ විද්‍යාඥ කැලණි විශ්වවිද්‍යාලය, අසංක කරවිට මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලංකා පොලිසිය, වෛද්‍ය චිත්තාරි අබේනායක මහත්මිය ව්‍යවහාරික අධිකරණ විශේෂඥ මනෝවෛද්‍ය ජාතික රෝහල, නිශාන් ධනසිංහ මහතා අතිරේක ලේකම් බන්ධනාගාර කටයුතු සහ පුනරුත්ථාපන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, පියුමන්ති පීරිස් අතිරේක ලේකම් නීති, රෝෂිනි හෙට්ටිගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නීති, ජී.සී. වැලිකල ජ්‍යෙෂ්ඨ සහකාරම් ලේකම් නීති 3 මේ වන විටත් කමිටුව ක්‍රියාත්මක වන බැවින් නිර්දේශ මේ දක්වා ඉදිරිපත් කළ නැහැ. 4 පැන නොනගී ආයන්න පැන නොනගී. දැන් මේ විශේෂයෙන්ම දැන් මේ බන්ධනාගාරවල ගරු ඇමතුමනි ලංකාවේ තිබෙන බන්ධනාකාර පද්ධතිය තුළ සිරකරුවන් එම නැත්නම් සැකකරුවන් රඳවා ගන්න තිබෙන ඉඩකඩ ප්‍රමාණය බැලුවොත් 10500කට වගේ ප්‍රමාණයක් තමයි ඒකේ රඳව ගන්න පුළුවන්. නමුත් මේ වෙනකොට 38000කට වඩා වැඩි ප්‍රමාණයක් බන්ධනාගාරවල රඳවගෙන ඉන්නවා. විශාල ප්‍රමාණය කියන්නේ එකට 4ක් වගේ ප්‍රමාණයක් දැන් මේ බන්ධනාගාරවල ඉන්නවා. මේ හින්දාම විශාල තදබදයක් තිබෙනවා. ඒ තදබදේ නිසාම යටිතල පහසුකම් වල පවා විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. ඊළඟට වෛද්‍ය පහසුකම් ඒක අනෙකුත් දේවල් ඔය සිරකරුවන්ට ලබා දෙන දේවල් වල විශාල අර්බුදයක් පත් වෙලා තිබෙනවා. මේ 10500ක් වගේ රඳව ගන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය තුළ 38500ක් වෙනි ප්‍රමාණයක් රඳවා ගැනීම තුළ. ඉතින් මේ සම්බන්ධව මේ තදබදය අවම කරගන්නා වූ යම් වැඩපිළිවෙලක් හා යම් මොකක් හරි දෙයක් ඔබතුමාලා ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී එම වැඩපිළිවෙලක් තිබෙනවද? ඔබතුමා කියන එක හරි තදබදයක් තිබෙනවා. ඒ තදබදය මැඩලා ගන්න අවශ්‍ය කරුණු කීපයක් කරහා අපි දුවනවා. එකක් තමයි සමස්ත පද්ධතියේම බිල්ඩිං වල ධාරිතාවය වැඩි කරන්න තියෙන බිල්ඩිං වල නැවත ඉක්මනින්ම අලුත් කොටස් හැදෙන එක. 2 තමයි රජයට අයත් බිල්ඩිං කිහිපයක් ඉඩම් සහිතව බිල්ඩිං සහිතව, මොකද මේක හදන්න පටන් අරන් අවුරුද්දක් ගිහිල්ලා වැඩක් නැහැ නේ, මේක දැන් ඕනනේ. ඒ නිසා දැන් ඔය යම් මහමෝදර රෝහල වගේ තැන් කිහිපයක් අපි අරගෙන තිබෙනවා. ඊට අමතරව මේක ඇත්තෙන්ම වැඩියම ඉන්නේ රිමාන්ඩ් රැඳවියන් ඉන්නේ ගරු මන්ත්‍රීතුමා. ඒ රිමාන්ඩ් රැඳවියන් ඉන්න මූලික හේතුවක් වෙන්නේ රස පරීක්ෂා වාර්තා ප්‍රමාද වීම. ඒතර කාර්ය මණ්ඩල හිඟියක් තියෙන නිසා. දැන් ඒ කාර්ය මණ්ඩල සියල්ලම ගන්න කටයුතු කරනවා. ඉතින් මම විශ්වාස කරනවා තව මාස කිහිපයකින් ඉතා ඉක්මනින් ඒ රස පරීක්ෂා වාර්තා දීලා අපෙල්ලුම් පත්‍ර මේව කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඒ වගේම අපේ ප්‍රජා විශෝධන කාර්යාලය විසින් ගිය වසරට 16000ක 17000ක ප්‍රමාණයක් සිර මැදිරිවල නොයවා ප්‍රජා විශෝධනයට ඇවලා තියෙනවා. මේ අවුරුද්දේ ධාරිතාව වැඩි කරන්න කටයුතු කරනවා. ඊට අමතරව අපි එක පනතක් තිබෙනවා කෝට් ඔෆ් අපීල් යන්න අවශ්‍යයි බේල් ගන්න දැන් සමහර මත්ද්‍රව්‍ය නඩුවලට. ඒ පනත සංශෝධනය කරනවා. ඒතකොට හයි කෝට් එකෙන් අප ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ වගේ වැඩ කටයුතු කීපයක් අපි කරගෙන යනවා මේ තදබදය අඩු කරන්න. මේ දැන් එතුමා මේ කිව්ව කාරණාව ඉතා වැදගත්. ඉතින් ඉතා ඉක්මනින් ඒ තදබදය අඩු කරන්න ක්‍රියාත්මක වෙනවා නම් හුඟක් හොඳයි. මොකද 10500ක් වගේ ප්‍රමාණයක් රඳව ගන්න පුළුවන් එක 38500ක් දක්වා අද වෙනකොට රඳවගෙන ඉන්නවා. ඊළඟ දේ තමයි ගරු ඇමතුමනි, දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමා මේ මතු කරා මේ රස පරීක්ෂක වාර්තාව ගැන. දැන් මේ රස පරීක්ෂක වාර්තාවල් නැතුව අවුරුදු ගණන් රඳවගෙන ඉන්න පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ පුද්ගලයෝ විශේෂයෙන්ම ඔවුන්ට අප ලබා දෙන්නේ නැහැ රස පරීක්ෂක වාර්තාව නැති හින්දා. ඉතින් ඒක ප්‍රධාන කාරණාවක් ඇටියට මේ වැඩිවීමට බලපාලා තියෙනවා අද වෙනකොට. මොකද රස පරීක්ෂක වාර්තා නැතුව සමහර සිරකරුවෝ අවුරුද්දක් අවුරුදු එකහමාරක් වගේ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඒගොල්ලන්ට ඉන්න සිද්ධ වෙලා තිබෙනවා.
නමුත් දැන් අපිට පේනවා නමුත් තවම ඒ සඳහා මේ රස පරීක්ෂක වාර්තාවල් ඉක්මන් කරන්න වූ යම් ක්‍රියාදාමයක් වෙනවයි කියන කැමැත්තුමා තවම එහෙම දෙයක් ප්‍රායෝගිකව පේන්නේ නැහැ. ඒකම තමයි මම අහන්නේ ඊළඟ ඒකත් එක්කම තමයි ඔබතුමා කිව්වා ඒක ඉක්මනට ක්‍රියාත්මක කරනවා කියලා. ඒක හොඳයි. ඊළඟට විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණියෝ. එතකොට දැන් ඒගොල්ලන් උත් විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත වෙනවා. එතකොට මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අයව බන්ධනාගාරගත කිරීම තුළ ඒගොල්ලන්ව නැවත පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට දැන් ඒ හින්දා දැන් ඒ සම්බන්ධව මොකක් හරි වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද දැන් බන්ධනාගාරය ගත වෙන්නෙම කෙනෙක් නැවත වතාවක් ඔහු නිවැරදි වෙලා සමාජයට එන්න. අවාසනාවක තත්ත්වය තමයි බන්ධනාගාර ගත වුණාම සමාජයට එන පුද්ගලයා නැවත වැරදි කිරීම සඳහා පෙළඹීම හා ඔහුට බන්ධනාගාරය තුළ ඇති කරගන්නා වූ නොයෙකුත් සම්බන්ධතා උඩ ඔහු සමාජයේ විශාල පාතාල නායකයෙක් එහෙම නැත්නම් තව අපරාධකාරයෙක් හැටියට ඔහු පත් වෙනවා. බන්ධනාගාර ගත කිරීමේ චේතනාව තමයි ඔහු නිවැරදි පුද්ගලයෙක් හැටියට නැවත ඔහු සමාජය ගත කිරීම. නමුත් දැනට අපිට පේන්න තියෙන තත්ත්වය තමයි විශේෂයෙන්ම අපි අඩු කරන්න මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා බන්ධනාගාර ගත කරන පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඔවුන් නැවත එළියට එනකොට ඒ නිවැරදි වෙලා එළියට එන්නේ නැහැ මැතිතුමා. ඒකින්ද මම හිතනවා ඔබතුමා ඒ සඳහා වූ යම් කිසි ආකාරයේ වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ඒ සඳහා ඔබතුමාලා මොකක් හරි වැඩසටහනක් දාලා තියෙනවද කියලා. ගරු මන්ත්‍රීතුමනි ඔබ ඔය ඉස්මතු කරන ප්‍රශ්නය පසුගිය වසර ඇති වෙච්ච එකක් නෙමෙයි. දැනට 2005 සිට වගේ පෙර දැක්මක් නොමැතිව ප්‍රතිපත්තියක් නොමැතිව ඔහේ යන්න ඇරීම හරහා ඇති වෙච්ච තදබදයක්. අපි මේ රජය ගන්නකොටත් ආරම්භයේදී 28000ක් හිටියා 10500 ඉන්න ඕන තැන. නමුත් අපි මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරන හින්දා අත්අඩංගුවට ගැනීම යම් ප්‍රමාණයකට වැඩි වෙලා තිබෙනවා. අපි පටන්ගත දවස් ඉඳලම ගරු මන්ත්‍රීතුමනි ප්‍රශ්නය මතුවෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මේමයි. 2022 පස්සේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කිසි පුරප්පාඩුවක් පුරවලා නැහැ. වාහන නැහැ, සම්පත් නැහැ. ඒගොල්ලන්ට දීලා නැහැ. එතකොට 2022 පස්සේ දැන් තමයි අපි අලුතෙන් 50ක් රෙක්රූට් කරන්න පබ්ලික් සර්විස් කමිෂන් එක කරා අවසර අරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. ඒක අවශ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් නැතත් අපිට හැකියාව ලැබෙනවා ඒ පුද්ගලය ප්‍රමාණය ගන්න. කලින් ඉන්න ආණ්ඩු මේ පුරප්පාඩු ටික පුරවලා තිබ්බනම් ගරු මන්ත්‍රීතුමනි අපිට තිබුණේ වැඩේ කරගෙන යන්න. නමුත් අපිට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා මේ පුරප්පාඩු ටික පුරවන්න. ඊට පස්සේ අපේ බලාපොරොත්තු දෙන ඔබතුමා කියන එක හරි. මොකද සමහරවිට අවුරුදු පයින්නවා. නමුත් අපේ සැලැස්ම වෙන්නේ මේ කට්ටිය ගත්ත ගමන්ම රස පරීක්ෂක වාර්තාව මාස 3ක් දක්වා මේවා කරන්න. මාස 3ක් වගේ දෙන්න තමයි උත්සාහය දරන්නේ. ඒකට ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. දෙවෙනි කාරණාව මේ තදබද වෙන්නේ අනිත් හේතුව තමයි පෙර රජයන් ගෙනාපු නීති. අපි දන්නවා විෂවර්ග මද්‍රව්‍ය අබින් එකේ හයිකෝට් එකේ අප දෙන්න පුළුවන්කම තියාගෙන කලින් ආණ්ඩුවෙන් ගෙනාව සංශෝධනයක් ග්‍රෑම් 10ට වඩා වැඩි නම් අප දෙන්න ඕනේ කෝට් ඔෆ් අපීල් එකෙන් කියලා. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි රස පරීක්ෂක වාර්තාව වෙනකල් අපේ ගොනු කරන්න ඕනේ කොයි උසාවියද කියලාවත් නීතිඥයට හිතා ගන්න බෑ. ඒතර රස පරීක්ෂක වාර්තාව මාස 6ක් අවුරුද්දක් පරක් වුණපුවම අප ගන්න එක තව අවුරුද්දකින් පරක් වෙනවා. ඉතින් ඒක නිසා මේ රිමාන්ඩ් තදබදයට කරුණු කීපයක් බලපාලා තියෙනවා. එකක් තමයි හිටපු රජයන් විසින් පෙර රජයන් විසින් මේකට අවධානයක් යොමු නොකොට ප්‍රතිපත්තිමේ තීන්දුව ගන්න නැතුව ඇල්බර්ච් සුභාවෙන් හිටපු එක. දෙක පුරප්පාඩු පුරවන්න නැතුව උගත් බුද්ධිමත් පුද්ගලයෝ රජයේ සේවය හැර යාම සහ මේ අනපනත් නීති. දැන් මේ සියල්ලම වෙනස් කිරීමේ වැඩපිළිවෙල තමයි මන්ත්‍රීතුමා අපි මේ මොහොතේ ඉන්නේ. ඒ වගේම ඔබතුමා කියන එක හරි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය මේක ඇතුළේ තියලා වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඒ ඇබ්බැහි වෙච්ච කට්ටියට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට අවශ්‍ය කඳවුරු දැන් පිහිටවලා තිබෙනවා. ඒ වගේම ඒක පොලිස් සාමය මහජන ආරක්ෂා අමාත්‍යාංශය තමයි දැන් පුනරුත්ථාපන මණ්ඩලය තියෙන්නේ. ඒගොල්ලෝ වැඩේ කරගෙන යනවා. ඊට අමතරව උන්ගේ සන්තකයේත් බඩු තියෙනවා. ඉතින් ඒක නිසා එතන පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒ සියල්ලටම අවධානය යොමු කරලා තියෙන්නේ මේ තදබදය නිසා ජනතාවට හානි වෙනවා කියන එක මම පිළිගන්නවා.